ආයුබෝවන් වෙනද වගේම සාදරයෙන් ඉතින් පිළිගන්නවා. මේ අද නම් ඉතින් කියන්නේ මේ දවස්වල සමාජ මාධ්‍යයේ වැඩිපුරම ප්‍රසිද්ධ කතාව කොළඹ උසස් පාසලක වෙලා තියෙන සිද්ධිය කට්ටිය ඉතින් දන්නා සමාජ මාධ්‍යයෙන්. ඉතින් ඔයාලටත් කියන්නේ විශේෂයෙන් අපේ රටේ ඉන්න ගෘහ සේවිකාවන්ට, අපේ ලංකාවෙන් ඇවිල්ලා ඉන්න ගෘහ සේවිකාවන්ට සහෝදරියන්ට විශේෂයෙන් කියන්නේ ඉතින් හැමෝටම වැදගත් වෙන පාඩමක් තමයි ඒක. බලන්න ඒ පුංචි දෙයක් සමාජ මාධ්‍යයේ කොච්චර ප්‍රසිද්ධ වුණාද තාමත් ඒක එහෙම. ඉතින් හරි කනගාටුදායක පුවතක් තමයි ඒක. මේ අනිත් දේ තමයි දැන් අපි දන්නවා අපි ඉන්නේ පිට රටක. මේ රටවල් අතර යුද්ධ යනවා. සහෝදරයන්ට කියන්නේ අනේ බොරු දාලා මිනිස්සුන්ව බය කරන්න එපා. මේ බොරුවක් දාද්දි පොඩ්ඩක් ඒක පිළිවෙලකට දාන්න. වීඩියෝ එකක් දාද්දි මේ ඉන්න මිනිස්සු බය කරන්න එපා. කලින් අර මේ මෙහෙට ප්‍රශ්න එනවා කියලා අර සහෝදරියක් අඬන වීඩියෝ එකක් දාලා ඔයාලා සමාජ මාධ්‍ය වෛරල් වෙන්න ඒ වගේ දේවල් කරන්න එපා. දහසක් බලාපොරොත්තු තියාන ආපු මිනිස්සු තමයි ඉන්නේ. ඔයාලා දැක්ක අර කාලෙක කාගෝ වීඩියෝ දැම්මානේ සමහර මිනිස්සු කාගෝ දාන්න එකතු කරගෙන තිබ්බ බඩු ඒවා විසික්කපු මිනිස්සු හිටියා ඒ දවස් කීපයකට. ඒ ඔයාලගේ ওই දාන ප්‍රසිද්ධ නාලිකාවල ප්‍රවෘත්ති නිසා. ඒ වගේ පච වැඩ කරන්න එපා. ඔයාලට නිවුස් හදාගන්න කියලා ඒවයි බොරු දැන් මේ යුද්ධ හෙට එනවා කියලා තමයි දාන්නේ. නිකන් බොරු දාන්න ඒවා ලැජ්ජ නැද්ද ඔයාලට ඇත්තටම මේ අර ප්‍රසිද්ධිය ගන්න ඒවයි පච වැඩ කරන්න එපා මහත්තුරු. මහත්තුරු විදිහට ඉන්න. මේක හොඳ සර්විස් එකක් තියාන ඔය කයිය ගහන මහත්තුරු මේ එහෙම ඉන්නයි බොරු දාන්නේ ඔච්චර. මිනිස්සුන්ගේ හිතවල එහෙම ඇති කරන්න එපා. මේ මරණයට කවුරුත් බයයි මිනිස්සු ඉන්නවා. මරණය ලඟ වුණාම කවුරුත් බයයි තමයි. බෞද්ධනේ නේ. බෞද්ධ මිනිස්සුනේ මරණයට බයයි. ඒකට මේ දෙයක් වුණොත් කර්මය. එන්න කලින් බය කරලා මේ මිනිස්සුන්ගේ බලාපොරොත්තු නැති කරලා එහෙම කරන්න එපා. ඔයාලට නිවුස් නැත්නම් නිකායින්. අනික තමයි ඔයාලා ඔය සමාජ මාධ්‍යයේ සමහර මේ ලංකාවෙන් ඇවිල්ලා ඉන්න සහෝදරියන්ගේ පින්තූර එල්ලලා දාන සෙට් එකට කියන්නේ ඔයාලා නිසා ජීවිත හානි වෙන්න පුළුවන්. මොකද ඔයාලට මොකද්ද එහෙම තියෙන අයිති? ඔයාලට එහෙම කරන්න අයිතියක් තියනවද? ඇයි එහෙම කරන්නේ? මිනිස්සුන් ඔයාලගේ මේ වගේ මේවා කරගෙන සමහර විට යා මොකක් හරි ප්‍රශ්නයක් හින්දා මේ රටකට ආපු එක්කෙනෙක්. ඔයාලගේ channel බලද්දී ඒවා දැක්කම කොහොම මේ බනිද්දී මිනිස්සුන්ට ඉවසීමක් තියනවාද එතකොට? ඒ මිනිස්සුන්ගේ ඉවසීම නැති වෙලා මම නම් දැක්ක මේ ළඟදී එක සහෝදරයෙක්ට හොඳට දේශනාව අල්ලගෙන එහෙම දාන්න එපා. ඔයාලගේ නාලිකාවල ඔයාලා තැනකට ආවා කියලා ඒක ඔයාලගේ උත්සාහය. කිසිම ඊර්ෂ්‍යාවක් නැහැ. ඒක ඔයාලගේ උත්සාහය. මේ ලංකාවට ඉතින් YouTube channel කරන්නේ සිංහලෙන් මේ අපේ මිනිස්සුන්ට මිසක් ආයේ සිංහලෙන් කරන වීඩියෝ මේ ඇමරිකාවට ටාගට් කරලා නෙවෙයි කරන්නේ නේ. ඔයාලගේ උත්සාහයෙන් ඔයාලා ගොඩ ආවා. ඒක ඇත්ත. මිනිස්සු පිළිගන්නවා ඔයාලා ප්‍රසිද්ධ නාලිකා තියෙනවා මේ රටවල් වල, මැද පෙරදිග රටවල් වල ඇතුළුව හැම රටකම ඉතින් අපේ ලංකාවේ කට්ටිය සහෝදර සහෝදරියෝ කරනවා. එතකොට ඒවට බොරු දාන්න එපා. අනික තමයි මේ අර කාන්තාවෝ මේ සල්ලි දීලා අරන් වගේ යාලා සම්බන්ධ කරගෙන වීඩියෝ දාලා දැක්කා ඔය සමාජ මාධ්‍ය දාලා තියෙනවා. ඒවා මේ බොරුවක් කරද්දි පොඩ්ඩල් පිළිවෙලකට කරන්න. ඒවා මිනිස්සුන්ට තේරෙන හොඳද? පව මිනිස්සු අසරණ කරන්න එපා. ඒවා මිනිස්සුන්ට හොඳට තේරෙනවා. මොකද මිනිස්සුන්ට මොලේ තියෙනවා. ඒකින්ද මම ඔය මේ කට්ටියෙන් ඉල්ලන්නේ ඒ වගේ පට්ටපල් බොරු කියන්න එපා. views ගන්න, like ටික ගන්න, ඒ වගේ පට්ටපල් බොරු කරන්න එපා. ඉතින් ඇත්ත දාන්න මිනිස්සු හරි ආසයි. ඔයාලට ආදරය කරන පිරිසක් ඉන්නවා. ඒ කට්ටිය තමයි ඔය යටින් ඇවිල්ලා මේ ඉන්නේ. එතකොට අපිත් ඔයාලගේ ඔය මේ දානවා කමෙන්ට් එකක් like එකක් අනිවාර්යෙන් දානවා. මොකද රටට වටිනා දෙයක් කියලා දෙන මිනිස්සුන්ට ඒ වගේ දැම්මට කමන්නේ. මම කියන්නේ බොරු දාන මිනිස්සුන්ට ඊට පස්සේ කට්ටිය වැළලීලා වීඩියෝ කරන්න හදන්න එපා. බොරු දාන මිනිස්සුන්ට තමයි කියන්නේ. බොරු එපා නේ. මාර බොරුවක් කරන්නේ රංගපානවා කියන්නේ ආයේ මේ නිලියෝ නළුව රංගපාන්නේ නැහැ. ඒ වගේ මාර රංගපෑමක් ඒක. එහෙමද ඔයාලා එහෙම දැම්මම මිනිස්සු ඉතින් ආයේ දන්නවනේ කුපිත වුණාම මම අර කලින් කිව්වා වගේ අර කාගෝ බඩු ටික අනේ සමහර මිනිස්සු විසික් කළා දැම්ම. ඒ මිනිස්සුන්ට දෙන බඩු ටික. ඒ වගේ බොරු ප්‍රයෝක්ති දාන්න එපා. හරියට හොයලා බලලා ඉතින් දාන්න ප්‍රයෝක්තියක් දාද්දි
ඒවා කරන්න එපා. අනික තමයි විශේෂම දේ තමයි ඔය සමාජ මාධ්‍ය නාලිකාවල මේ ටික්ටොක් ජාලෙන් ගත්ත ටික්ටොක් වලින් ගත්ත ඒවා එල්ලලා දැම්මම ඒ සහෝදරියන්ගේ ලංකාවේ ඉන්න මිනිස්සු ඒ කියන්නේ එයාලගේ නෑදෑයෝ එයාලා සමහරට බැඳලා නැත්තම් එයාලගේ බඳින්න ඉන්න කට්ටිය එයාලගේ මහත්තුරු බැඳලා දරුවෝ එයාලා බලනවා. එතකොට ඔයාලට ඕනේ මේ මිනිස්සු ප්‍රසිද්ධ කරලා සතුටක් ලබන්න දෙයක් තියෙනවා නම් නංගන් කියන්නේ නැතුව කියලා මෙන්න මේකයි කියලා මේ අහවල් සිද්ධිය කියාම මේ මිනිස්සයා දන්නවා. ඕකේ ගෙනල්ලා ෆොටෝ එකක් එල්ලලා මේ කතාව අහන්නකෝ මේ සතෙක්ගේ නමක් කියලා එහෙම කිව්වම ඉතින් අපේ රටේ මිනිස්සුන්ටම අපේ රටේ මේ අපේම කට්ටිය එහෙම කරද්දි කොහොමද කියන්නේ? ඇත්ත අපි අතින් වැරදි වෙන මිනිස්සු අපි සාර සම්පූර්ණ මිනිස්සු නෑ. අපේ සහෝදරිය ගෘහ සේවිකාවට ඇවිල්ලා ඉන්න මේ සහෝදරිය අතින් වැරදි වෙනවා ඇත්ත. ඒ මිනිස්සුන්ට පොඩ්ඩක් ඉතින් එහෙම වුණාම කෑ ගහලා ඒ වගේ දේවල් වෙනවා. ඒක අරගෙන මේ එයාලා සමාජ මාධ්‍ය දාන එක ඒක එයාලගේ අයිතිය. ප්‍රශ්නයක් වුණොත් එයාලා බලා ගන්න ඕනේ. කියලා දෙන එකත් ඔයාලගේ ඒක ඔයාලගේ වගකීමක් කියන්නේ ඔයාලා ඒක වගකීමක් විදිහට ගනීද නෑ. අර මං කලින් කිව්වා වගේ මේ අර සහෝදරිය මේ රටේ මැරෙනවා. කවුරුත් ඒවට වගකීම් නෑ. මේවයි ෆොටෝ එකක් එල්ලලා ඒවට ඕන එකයි. ඔය මිනිස්සු මෙහෙම දැම්ම කියලා ලියුමක් ලියලා තියලා මැරෙනවා. ඔයාලට නම් ඉතින් ලැජ්ජ නෑ. ආයෙ පහුවදාට ආයෙ මොකක් හරි කාගේ හරි එකක් මේව කරගෙන ඊට පස්සේ ආයෙ ඒක දාන්න. දැන් අද මේ සමාජ මාධ්‍ය වල අපි පුංචි අපි නිකන් මේ අර විනෝදෙට වගේ අපි දන්න දේක් මිනිස්සුන්ට කියලා අපි නිකන් ඉන්න වෙලාවට වීඩියෝ එකක් දාන හැරෙන්න. දැන් අද මේ දවස් දෙකේ වෙලා තියෙන සිද්ධිය කොළඹ රටේ ප්‍රසිද්ධ පාසලක ගුරුවරියන් 4 දෙනයි අර ශිෂ්‍යය. එතකොට එව්වා ඉතින් ඒ මිනිස්සුන්ට කොච්චර දේවල් හිතනවද සියදිවි නසා ගන්න හිතනවද නේද? දැන් පෞල් ජීවිත ඒ සේරම ඉවරයි. ඒ වගේ තමයි මේ රටාවමත් මේ සහෝදර සහෝදරියන්ගේ හිත වෙනස් වෙලා ඒ වගේ ප්‍රශ්න ඇති වෙනවා. ඒකින්ද කවදාවත් ඔයාලා මේ වගේ වැඩ කරන්න එපා. ඉතින් ඔයාලා පරිස්සමින් විශේෂයෙන් ওই රැයට මේ TikTok වල කැමරා අරන් ඉන්න අපේ සහෝදරිය. ඊට පස්සේ පවුල් වල මිනිස්සුන්ට කොච්චර කිව්වත් කොච්චර විශ්වාස වුණත් අනික ඔයාලගේ දරුවෝ දැන් සමාජයේ ගත වෙලා ඉතින් ඉන්නේ. එයාලා ටෙලිෆෝන් තියෙන හැම ගෙදරකම. එතකොට එයාලා ඒව දැක්කහම අපේ අම්මා මෙහෙමද මේ ස්වාමියා දැක්කම මගේ බිරිඳ මෙහෙමද එහෙම කියලා හිතන තත්යකට එනවා. කොච්චර අපි කිව්වත් ඒක ආයෙ හදාගන්න හරි අමාරුයි. හදාගන්න එකට කාලයක් යනවා. හදාගත්ත බේ මෙහෙම තිබ්බනේ කියලා. ඒක මාර පසුකාලීනව හිත රිදවීමක් තමයි වෙන්නේ. ඒක හින්දා ඔයාලගේ ජංගම දුරකථන ප්‍රවේශමින් පාවිච්චි කරන්න. මම දැකලා තියෙන සමහර සහෝදරියෝ ඒ වැඩක් නැහැ ඉතින් ඔවා කියලා. එතකොට අර ඒවා කියන්න ඕන මිනිස්සු ෆොටෝ එලලා ලස්සනට කියනවා. මම කාගේවත් ආත්ම ගරුත්ව නැති කරන්න කැමති නැහැ ඉතින්. මම මේ වීඩියෝ එක දැක්කා. මේ ඒකින්ද වීඩියෝ එකක් කරන්න හිතුණා ඉතින්. ඒ වගේ සිද්ධි ඕන තරම් තියෙනවා. මම කියන්නේ ඔයාලා ඇවිල්ලා ඉන්න රැකියාවකට පරිස්සමෙන් වැඩ කරන්න. මේ දවස්වල අධික සීතල කාන්තාරය යන සහෝදර සහෝදරිය මාත් නිතරම කාන්තාරය යනවා. අදත් මේ ගිහිල්ලා තමයි ආවේ. දැන් මේ වීඩියෝ එක කරන්නේ ගිහිල්ලා ඇවිල්ලා එහෙ වීඩියෝ කරන්න බෑ හුලන් සද්දෙත් එක්ක. මේ ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි.